පොත් 3-4ක් notes ගොඩක් YouTube videos classes වල දීලා තියෙන recordings දැන් ඔය ඔක්කොම පුරවන් නේද ඉන්නේ syllabus එක cover කරන්න බලන්න. මෙහි විදියට syllabus එක cover කරන්න උත්සාහ කරොත් ඔයාගේ ඔළුවට කිසි දෙයක් යන්නේ නැහැ. ඔයාගේ brain එක අන්තිමේදී information වලින් overload වෙලා කිසිම දෙයක් cover කරගන්න බැරුව වෙලාව මදි වෙලා ඉතුරු වෙන එක විතරයි වෙන්නේ. Instead ඔයා කරන්න ඕනේ මොනවද? ඔයා කරන්න ඕනේ ඔයාගේ සබ්ජෙක්ට් එකට අයත් වෙන main resource එකක් pick කරගන්න එක. ඊට පස්සේ ඒ සබ්ජෙක්ට් එකට අදාළ exam එකේ pass paper book එක. මෙන්න මේ දෙක විතරයි ඔයාට වැදගත් වෙන්නේ. A level student කෙනෙක් නම් ඔයාගේ main resource එක හැටියට ඔයා pick කරගන්න ඕනේ ඒ සබ්ජෙක්ට් එකට relevant වෙන resource book එක. O level students ට textbook එක තියෙන නිසා ඒ ප්‍රශ්න නැහැ. exam pass papers අරගෙන ඒවයි repeat වෙන patterns concepts හඳුනගෙන ඒ patterns concepts වලට prepare වෙන්න ඔයා time එක වැය කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ simple technique එක try කරලා බලලා පහලින් comment එකක් දාලම යන්න. අපේ channel එකටත් subscribe කරන්න.